හායි කොමදාලට හැමෝම සුප්ටෙන් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් අද අපි ඔයාලට එක්කන් යන්නේ හැටන් බලංගොඩ පාරේ ලස්සනම ලස්සන රම්මක. මේ තියෙන කාසරවයි එක. එතන කාසරවයි එකත් පහ කරගෙන අපි යන්නේ බලංගොඩ පැත්තට. එහෙනම් ඉතින් අපි මේ විදිහට අපේ ගමන පටන් ගමු. මේ තියෙන්නේ නෝවුඩ් ටවුන් එක. දෙක හොස්පිටල් එකට ළඟ ටවුන් දෙකක් තියෙනවා. මේ තමයි එකක්. අපි යමු නෝවුඩ් ටවුන් එකත් පහ කරගෙන ඉස්සරහට. බලන්නකො ලස්සන. මේ විදිය ලස්සන තේදළු ඡායක් මැදින් තමයි හැටන් බලංගොඩ පාර වැටලා තියෙන්නේ. හරිම ලස්සනයි. ජීවිතේ කවදා හරි දවසක යන්න ඕනි පාරක්. ඔයාලත් ඇවිල්ලම බලන්නකෝ. හැටන් ඉඳන් බලංගොඩට යන මේ පාරේ ඉස්සරහට යනකොට දේශගුණික විවිධත්වයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඩික්කෝයෙන් යනකොට හොඳට අවුව පාරේ ලස්සනට තිබ්බනේ. ඉතින් ටිකක් දුර ආවට පස්සේ ඒ අවුව කිමෙන් නැති වෙලා මුළු පරිසරෙම හොඳට බවක් ගත්තා. පොඩ වැස්සක් වැටුණා. ඊට පස්සේ තව ටිකක් දුර ගියාම වැස්ස චුට්ටක් සැර වුණා. ඊට පස්සේ ආයෙත් වැස්ස පෑවුවා. පායලා ආයෙත් ඉස්සරහට යනකොට මීදුණු බල හරිම ලස්සනයි. පාලට අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඒ ලස්සන දේශගුණික විවිධත්වයක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉස්සරහට යමුකෝ. සාමාන්‍යයෙන් බලංගොඩ හැටන් පාරේ බස් තියෙනවා යන්න. ඉතින් ඔයාලා කවුරුත් දන්න සිරිපාදේ වන්දනා කරන්න යද්දී අපිට මේ පාරෙන් යන්න පුළුවන්. හැටන් එකට ගිහිල්ලා නල්ලතන්නේ බස් එකට ගිහිල්ලා අපිට සිරිපා කරුණා කරන්න පුළුවන්. ඉතින් හැමදාම යන පාරෙන් නැද මේ පාර සිරිපාද කරුණා කරන්න. මේ පාරෙනුත් ගිහින් බලන්න. ඔන්න මං කලින් කිව්ව ලස්සන මීදුමෙන් පෙරලා තියෙන දැක්ක නේද? දේශගුණික විවිධත්වය ලස්සනටම බලා ගන්න පුළුවන් පාරක් තමයි බලංගොඩ හැටන් පාර කියන්නේ. ඉතින් අර විදිහට ලස්සනට අවුව පාලා තිබිලා වැස්සත් ඇවිල්ලා දැන් මේ තියෙන්නේ මීදුම. මේ තියෙන්නේ කිලෝමීටර් 2-3ක් තියෙනවා කැලෑබද ප්‍රදේශයක්. ඒක වනජීවී රක්ෂිතයක්. ඉතින් මීදුම් මැදින් ඒ ලස්සන පරිසර වෙනස් වීමත් බලාගෙන අපි යමු ඉස්සරහට. ඔයාලට පෙන්වන්න තවත් ලස්සන දෙයක් තියෙනවා. එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමුකෝ. මීදුමත් එක්ක ඒ ලස්සන පාරේ රවුමක් යංකෝ. ඔන්න එහෙනම් ඒ ලස්සන පරිසරයේ විදින්න ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.
මේ තියෙන්නේ බලංගොඩ view point එක. කලින් පාරක නාය ගිහිල්ලා ඒ වැට කැඩිලා තිබ්බා. ඊට පස්සේ තමයි මේ යකඩ වැට දාලා තියෙන්නේ. view point එක උනාට ළඟට ගියාට මීදුම නැහැලා හින්දා මොකුත් පේන්නේ නැහනේ. ඒ හින්දා අපි බයික් එක නවත්තන්න නැතුව හැමම ඉස්සරහට ආවා. ඉතින් මේ තමයි හැටන් බලංගොඩ පාරේ දකින්න පුළුවන් ඒ ලස්සන පිඩලි ගන්නාවල දියැල්ල. ඉතින් මේ දියැල්ලේ වතුර වලින්ලු රන්බුදු ඇල්ල හැදිලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක තවත් ලස්සනම තැනක ඔයාලත් එක්ක අවදින්න යනවා. එහෙනම් හැමෝම පරිස්සම් සතුටින් ඉන්න. බයි බයි.